සාධකයක් කියන්නේ මොකක්ද කියලා දන්නවා. යම් කිසි සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යා දෙක ගුණිතයක් වශයෙන් ලියන්න පුළුවන් නම් අන්නේ පූර්ණ සංඛ්‍යා දෙක අර කලින් සංඛ්‍යාවේ සාධකයක් කියලා මට කියන්න පුළුවන්. හරිද? එතකොට 2x ධන 4 මේ જાතිය ප්‍රකාශනයක සාධක කඩන්න කිව්වොත් ඔයගොල්ලෝ මීට කලින් ඉගෙනගෙන තියෙනවා. බලන්න මෙතන පද දෙකක් තියෙනවා. මේ පද දෙකටම කොමන් ෆැක්ටර් එකක් එහෙම නැත්නම් පොදු සාධකයක් තියෙනවද කියලා. මට මෙතනින් 2 කියන සංඛ්‍යාවක් එළියට ගන්න පුළුවන්. මේ 4 කියන සංඛ්‍යාවෙනුත් 2 කියලා එකක් එළියට ගන්න පුළුවන්. එහෙනම් මම කියනවා මේ පද දෙකටම පොදු පදේ දෙක අපි මේව දන්නවා. මම මේකෙන් දෙකක් එළියට ගත්තා. x ඉතුරු වුණා. ළමයි 4න් දෙකක් ගත්තොත් නැවත 4 හැදෙන්න නම් මෙතන දෙකක් ඉතුරු වෙන්න ඕනේ. දෙවරක් x 2යි x දෙවරක් 2 4යි කියලා එනවා. ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක සාධක කඩන්න ගියොත් අපි මුලින්ම මෙහෙම දෙයක් කරන්නේ. මෙයාගේ වර්ගජ පදයේ ගුණ කරන නියත පදින් ඒ කියන්නේ x වර්ගයේ ගුණ කිරීම ඍණාට මට එනවා ඍණ 8යි x වර්ගය කියලා. පැහැදිලිද? ළමයි මෙයාගේ මැද පදයේ මම ලියා ගන්නවා ඊට පස්සේ ධන 2යි x කියලා. හරි. මේ ඍණ 8 කියන සංඛ්‍යාව හදාගන්න පුළුවන් ක්‍රම ටික මම මෙතනින් ලියනවා. හරි. අපි දන්නවා 6 සාධක මම කියලා දුන්නා. 8 සාධක ලියන්න පුළුවන් 1 වරක් 8 දෙවරක් 4 4 වරක් 2 8 වරක් 1. ඉතින් මේ ආකාර 4 විතරයි මට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ 8 සාධක ලියන්න. අනේ මට කියලා තියෙන ඍණ 8 සාධක ලියන්න. එහෙමනම් අනිවාර්යෙන් එක්කෙනෙක් ඍණ වෙන්න ඕන. මං උඩ තියෙන සංඛ්‍යා ටිකට ඉස්සරහා තියෙන සංඛ්‍යා ටිකට ඍණ දාගෙන ගියා. හරි. මෙයාගෙන් ගුණ කරාම ඍණ 8 වෙනවා. දෙවරක් 4 8යි ඍණ 8 වෙනවා මෙයා ඍණ හින්දා. හැබැයි මේ ගුණ කරන සංඛ්‍යාවේ මේ ගුණ කිරීම වෙනුවට මෙයා වෙනුවට එකතු කිරීම දැම්මොත් මෙන්න මේ මැද පදේ එන්න ඕනේ. ඒ කියන්නේ ළමයි මේ දෙන්න එකතු කරොත් ඍණ 1ට එකතු කරන්න 8ක් මේ ගුණ කිරීම වෙනුවට එකතු කිරීම දාන්න ඍණ වලට දාන්න එකතු කරන්න බෑ නේ අපි ලොකු එක්කෙනාගේ පොඩි එක්කෙනා අඩු කරා 8 එකක් ගියාම 7යි කියලා එනවා කියන මෙයා ගන්න බෑ. හරි ඍණ 2ට 4ක් එකතු කරලා බලන්න ඍණ 2 ධන 4 අන්න මට එනවා ධන 2යි කියලා මෙන්න උත්තරය ආවා. මට මෙයා වෙනුවට මෙයා දාගන්න පුළුවන්. පැහැදිලිද? මම මෙයා වෙනුවට මෙයා දාගන්නවා. මේ එකක්වත් එකතු කළාට පස්සේ මට ධන 2 කියන සංඛ්‍යාව ලැබෙන්නේ නැහැ. එහෙනම් මම මේ ටික කපලා දානවා. හරි පිටිපස්සට අපි x කියලා දාගමු. එහෙනම් මම ඍණ 8යි x වර්ගය හැදෙන ක්‍රමයක් ලියා ගන්නවා. ඍණ 2යි x ගුණ කිරීම ධන 4යි x කියලා. මම මෙතන ධන 2යි x හැදෙන ක්‍රමයක් ලියා ගන්නවා. තමයි ඍණ 2යි x ධන 4යි x කියලා. පැහැදිලිද? හරි. ඔයා ඉතින් ඉස්කෝලේ ගිහින් එද්දි අම්මා යම් කිසි මුදලක් දීලා කියනවා අද ගෙදර එද්දි රුපියල් 100 කොලයක් ඉතුරු කරන් එන්න. හරි. ඔයා රුපියල් 50 කොල දෙකක් ඉතුරු කරන් ආවා කියලා එතන වැරද්දක් වෙනවද? 100 කොලයක් ඉතුරු කරයන් එන්න 100ක් ඉතුරු කරන් එන්න කියලා කිව්වොත් 50 කොල දෙකක් අරන් ආවා කියලා වැරද්දක් වෙන්නේ නැහැ. එහෙනම් මම මෙතන මේ තියෙන ප්‍රකාශනයේ ඒ විදිහටම ලියා ගන්නවා. ළමයි x වර්ගය 2x කියන එක්කෙනා වෙනුවට මම දා ගන්නවා ඍණ 2x ධන 4x කියලා. පැහැදිලිද? මෙතන තියෙන 2x කියන එක්කෙනා මම කඩලා ලියා ගන්නවා ඍණ 2x ධන 4x. හරි. අම්මා කියනවා 100ක් ඉතුරු කරන් එන්න. ඔයා 100 කොලයක් නැතුව 50 කොල දෙකක් ඉතුරු කරගෙන එනවා. එතන වැරද්දක් වෙන්නේ නැහැ. 100 වෙනුවට 50 කොල දෙකක් ගෙනාවොත් එකම සංඛ්‍යාව. එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නවා මේ 2x වෙනුවට දාගත්තා ඍණ 2x ධන 4x කියලා. ඉතුරු ටික සුපුරුදු පරිදි ලියා ගන්නවා. ඊට පස්සේ මට පද 4ක ප්‍රකාශනයක් ලැබෙනවා. මම මේකේ කපල් වශයෙන් වෙන් කර ගන්නවා දෙන්න. ළමයි පළවෙනි කපල් එකේ බලන්න පොදු සාධක තියනවාද කියලා දෙන්නටම මෙන්න පළවෙනි කපල් එකේ x කියන එක්කෙනා පොදුයි. x වර්ගෙන් x ගත්තාම x ඉතුරු වෙනවා. ඍණ 2යි x ෙන් x ගත්තාම ඍණ 2ක් ඉතුරු වෙනවා. යන්න දෙවෙනි කපල් එකට බලන්න යාගේ පොදු සාධක තියනවාද කියලා. අනේ 4යි x ඍණ 8 තියෙන්නේ. අන්න පොදු සාධකයක් එනවා අපිට දෙන්නටම ධන 4 කියලා. මම මෙතන 4 ගන්නවා එළියට. මෙතනින් x ඉතුරු වෙනවා. 8න් 4ක් ගත්තොත් 2ක් ඉතුරු වෙනවා. 8න් 4ක් අඩු කරා නෙවෙයි නැවත 8 හදා ගන්න පුළුවන්. 4 දෙකෙන් ගුණ කළොත්. පැහැදිලිද? අනිවාර්යෙන් මේ වරහන ඇතුලේ හැදෙන සංඛ්‍යාව මෙයාගේ ඇතුලෙත් හැදෙන්න ඕනේ. ආයි පාරක් කපල් එකක් අපිට එනවා. බලන්න ඒ කපල් එකේ පොදු සාධකයේ විදියට මට ගන්න පුළුවන් x ඍණ 2යි x ඍණ 2යි. මම මේ දෙන්නගෙන්ම x ඍණ 2 ළමයි එළියට ගන්නවා. මට පළවෙනි කපල් එකකින් x ඍණ 2 ගත්තොත් x කියන සංඛ්‍යාව ඉතුරු වෙනවා. දෙවෙනි එක්කෙනාගෙන් x ඍණ 2 ගත්තොත් මට ධන 4 කියන සංඛ්‍යාව ඉතුරු වෙනවා. ඉතින් x වර්ගයේ ධන 2යි x ඍණ 8 කියන ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයේ සාධක මෙසේ එනවා x ඍණ 2යි x ධන 4යි කියලා. ඔයාලට කැමති නම් මේක ආයෙ සුළු කරලා මෙයාගෙන් මෙයා ගුණ කරලා මේ ආන්සර් එක ලබා ගන්න පුළුවන්.